පරාට කන්න අපි හැමෝම කැමතියිනේ. ඉතින් පිටි යනන්න නැතුව විනාඩි 5ක් වගේ පුංචි කාලෙකින් බිත්තර පරාට හදන හැටි අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. හදන්න අවශ්‍ය දේවල් සුපුරුදු විදිහටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි කෝප්පයක්. මම ඒක මේ විදිහට බෝල් එකකට දාගන්නවා. ඊළඟට මම ඒකටම දාගන්නවා චූටියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්. ඊළඟට මම එකතු කරගන්නවා චූටියට කපාගත්ත කරපිංච ටිකක්. තව මම එකතු කරගන්නවා චූටියට කපාගත්ත කොච්චි ටිකක්. ඒ වෙනුවට ඔයාලා චූටියට කපාගත්ත අමු මිරිස් ටිකක් එකතු කරගන්න. ඊළඟට මම එකතු කරගන්නවා කෑලි මිරිස් තේ හැඳි දෙකක්, ලුණු තේ හැන්දක්. දැන් මම එකතු කරගන්නවා ඇල් වතුර කෝප්පයක්. මිලිලීටර් වලින් නම් මිලිලීටර් 250. දැන් අපි මේ ටික හොඳින් මේ විදියට මිශ්‍ර කරගමු. දැන් මම බිත්තර දෙකක් එකතු කරගන්නවා. දැන් අපි ආපහු හොඳින් අපේ මිශ්‍රණය මිශ්‍ර කරගමු. හරි, මම දැන් මුලින්ම මේ විදියට පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාම මම මේ විදියට හැන්දක් අරගෙන අපේ මිශ්‍රණය වක් කරගන්නවා. මේකේ හැම තැනටම යන විදිහට මේ විදියට රවුමට මිශ්‍රණය තුනී කරගන්න. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන තඹගමු. දැන් මතු පිට මේ වගේ වේලීගෙන එනකොට අපි අනිත් පැත්ත හරවගමු. දැන් අපි මේ පැත්තත් හොඳින් පුච්ච ගමු. දෙපැත්තම මේ විදියට හොඳින් පුච්ච ගත්තයින් පස්සේ ලිපෙන් බා ගන්නවා. දැන් අපි මේ විදියටම තව පරාට එකක් හදාගමු. දැන් අපි මේ පරාට එකේ දෙපැත්තම හොඳින් පුච්ච ගත්තයින් පස්සේ ලිපෙන් බාගමු. මම ඔයාලට දුන්න ප්‍රමාණ වලින් පරාට 8ක් විතර හදාගන්න පුළුවන්. හරි, දැන් මම මේ විදියට ඔක්කොම පරාට ටික හදාගත්තා. මේ තියෙන්නේ අපි හදාගත්තු පරාට ටික. මේවා හරිම සොෆ්ට්, ඒ වගේම හරිම රසයි. ඒ වගේම හදන්නත් හරිම ලේසි. බ්‍රෙක්ෆාස්ට් එකට, ඩිනර් එකට වගේම ටී ටයිම් එකටත් හොඳින්ම ගැලපෙනවා. ඉතින් එහෙනම් ඔයාලත් හදලා බලන්න. හදලා ඉවර වෙලා කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.